අවකාශයකට මුළු පළාතම ගිනියම් වෙලා තිබුණා. වෙල්ෙලි පහු කරමින් hama එන වියලි සුළං රැල්ල අප කත තැවටමින් ඈතින් ඈතට ඇදී යන්නට කන්නේ කටුක ඉටුවරේ ධූලි අංශු අපගේ ඉහේ සිට දෙපතුල දක්වා ඉතිරි කරන කමක්. අතරින් පතර හමු එන කුඩා බැවුදිය කඩිති වැසි සමේ මඩ පිරුණු වලගෝරු සියල්ල බෙබී පිලිස්සී ගොස් සිරිතැලී තිබුණා. අපේ කොළඹ රස්නේ හොඳයිනේ බං. මේක යකාගේ පෑවිල්ලක්නේ. ඉතින් පැවති නිහැඩියාව පිටිමින් මා මිත්‍ර තම්මික කියන්නට පටන් ගත්තේ නළල රැලි කර මා දිහා බලලා. අවකාශයක එක්ක හරියට දුන්නා නැ. පහළ දිහාවේ මා නකොල් පිච්චිල යන්නේ වේගෙට. ඒ දිහාවේ වේගෙට ඇවිලලා යන සැර ගිනි ජාලාව දිහා බලාන ඉන්නකොට මගේ ඇස් දෙකෙන් කඳුළු පීරෙන්න ගන්න පුංචි තැවිල්ලකුත් එක්ක මගේ ළඟම මිතුරෙකු වුණු රණවීර ගමනේ මැදක් වෙනකම් ප්‍රවාහන පහසුකම් දී තිබු නිසාවෙන් අපට මේ ගමන තරමක පහසු එකක් වුණා. එහෙම නොවුනා නම් අප තිතිනාගෙන් කෙනෙක් මේ පෑවිල්ලට කලන්තේ දාලා වෙලාවට බං අද වීර කෙතර හිටියා. නැත්තම් මේ පෑවිල්ලේ අපිට මෙහෙම ඇවිදින්න පුළුවන්ද? ප්‍රනාන්දු තම්මික රණවීර සහ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම අපි එකට ඉගෙන ගත්ත යාළුවෝ. ඔතනින් තම්මික ප්‍රනාන්දු සහ මම කොළඹ එකම ආයතනයක දැනටත් රාජකාරී වල. එතකොට රණවීර මිනිහට නම් අපිට වඩා වතු පිටි ඉඩකඩම් බොහොමයි. ජීවිතයේ තරුණම වයසේ මිනිහා විදේශගත වෙලා දැන් ලංකාවට ඇවිත් පරම්පරාවේ වතු පිටි ඉඩකඩම් බලාගෙන මිනිසයා පාඩුවේ ජීවිතය ගෙවනවා. මිනිහාගේ එක ඉඩමක උන්ගේ අප්පච්චි උනේ රණවීර ලොකු ඉස්කෝලේ මහත්තයා විශාල ගෙයක් හදලා තිබුණා. ගෙයක් කිව්වට ඒක හරියට විශාල බංගලාවක් වාගේ. නැති දෙයක් නැතුවා. හැබැයි යූ ඉන්නේ නම් වැටේ වනල වාගේ. හරියට උන්නත් 1000යි මලත් 1000යි ගානට. සමහර වෙලාවට මට හිතෙනවා අනේ උට මානසික ප්‍රශ්නයක් වත්ද කියලා. ගුරු සේවයෙන් විශ්‍රාමගත්තු හිටපු ප්‍රින්සිපල් කෙනෙක් වුණ වීරගේ අප්පච්චි දැන් මේ බංගලාව සංචාරයේ එන අයට නවතින්න පාසුකම් දෙනවා. ඉතින් මාස ගානකින් අපිට ලැබුණු සති දෙකක පමණ දීර්ඝ නිවාඩු කාලය වීරගේ මේ බංගලාවේ ගත කරන්න අපි තීරණය කරා. එතකොට වෙලාව දවල් 2ට විතර ඇති. ඒ තමයි අපි මේ නවාතැනට ආපු පළවෙනි වතාව. ඒ වගේම හිතා ගන්න බැරි දෙයකට මෝන දෙන්න සිද්ධ වුණු ඒ මෝසල මුස්පේන්තු දවස. අප්පා මෙතන හිතුවට වඩා පට්ට විශාලයිනේ. අපරාධේ බං ඔය කැලෑ ඇස්සේ පොල් මුදලාලි වාගේ ඉන්න නැතුව. වීරයට මේ හෝටලේ බලාගෙන රජා වාගේ ඉන්න තිබුණා. කොහෙද ඉති? ඌ කොවිරාල වාගේ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් වැඩ. මා මිත්‍ර තම්මික එහෙම කියන්නේ ප්‍රනාන්දු මා දිහාත් බලලා. නෑ බං. මං හිතන විදිහට ඌ නිතර දෙවේලේ මේ බංගලාවට එනවා. එහෙම කියලා විගහට ඉදිරිපස තොර ඇරපු ප්‍රනාන්දු අපිවත් ඉක්මන් කරගෙන ගෙනාවු බෑග් සීර මස් කරලා කණ්ඩලම වැවේ නාන්න යන්න විගහට ලකලා ඇති වුණා. මේ අපි ඉන්න තැන තියෙන සීකිරියට ආසන්න පළුටාව කියන ගමේ කෙළවරට වෙන්නේ. එතන ඉඳන් කළුදිය පොකුණ කියලා පුරා විද්‍යාත්මක වගේම බොහොම සංචාරක වැදගත්කමක් තියෙන ඊටාම පැරණි නටබුන් එක තියෙන පොකුණක් තිබුණා. ආන් ওই දිහාවට යන්නේක තමයි මගේ යාළුවෝ දෙන්නගේ මේ ගමනේ මූලික අරමුණ උනේ. මේ අහපංකො ප්‍රනාන්දු අපි නාන්න යමු හැන්දෑවට. පහ වගේ පහු වෙලා ඊට කලින් අපි යමු කළුදිය පොකුණට. කිසිම විරුද්ධත්වයක් නැතුව
ප්‍රනාන්දුවත් මමත් ධම්මිකගේ යෝජනාවට උඩින්ම කැමති වුණා. ගෙනාපු කමන්මලු බංගලාවේ පැත්ත කඩු කරපු අපි තුන්දෙනා බොහොම අමාරු කකුල් වලට වාරු දීලා ඔන්න ගමන යන්න සූදානම් වුණා. අපේ සෑහෙන්න දුරක් ආවනේ බං. තව යන්න ඕනේද මේකට? අපේ පාසල් කාලේ පටන් උදෑසන අවදිවීම වගේම ක්‍රීඩා කටයුතු වලට පවා වැඩි ඇල්මක් නොදක්වපු ධම්මික එහෙම කියවපු තරමක කනසල්ලකුත් පෙන්නලා. මේ බලාපංකු මූ. තාම යන්න පටන් ගත්ත විතරයි. මූට අමාරු වෙලා. මා මිත්‍ර ප්‍රනාන්දු පැවසුවේ තරමක සමච්චල් ස්වරූපයෙන්. කොහොම වුණත් බංගලාවට ආපු හැටි මේ යෝජනාව ඉදිරිපත් කළේ ධම්මික. අප්පෝ නවත්ත ගනිල්ල බං උඹලගේ නරිබාදා. මගේ මේ කකුල පොඩ්ඩක් පෙරළුණා ඒකයි. ඊටාම පටු පුංචි අඩිපාරක් තිකේ අපි තුන්දෙනා දැන් හිමීට ඉදිරියට ඇදෙනවා. අවකාශ දෙකේ කොච්චර සැර වුණත් පාර දෙපැත්තේ තියෙන විශාල වන බූටෑව මයි ඇඟට ගෙනාවේ පුදුමාකාර සනීපයක්. අලි කොටි බලස්සු තව මොක්කු මේකස්සේ හැංගිලා අපිට එපිකම් කරනවද කියන්න අපි දන්නේ නැතුවා. සැරින් සැරේට එන මොකාදෝ කුරුල්ලෙක්ගේ මූසල සත්‍ය ඇරුණුකොට මුළු මහත් පරිසරයේම මූසල නිහඬියාවක. මම තියෙන අඩියක් ගානේ මට තේරෙන්නේ අපි නොදන්න කවුරු මාරි කෙනෙක් ඔවුන් අපි තියා හොරාට පලාන ඉන්නවා කියලා. කොහොම වුණත් පාර දෙපැත්තේ තියෙන අඳුරු බූටෑව මගේ හිත සැරින් සැරේ කම්පනයට පත් කරනවා. ඔහොම පැය භාගයක් පමණ අපි ඉදිරියට එන්නේ නැති. කිරියප්පට පූස පැන්න කියාපි. මේ බලාපන් මේ කල්කණු ලුස. එහෙම කියලා ප්‍රනාන්දුව කියන්න ගත්තම මම මේ වචන ටිකට කැස්සිලා ගියා. ඔහු සෑහෙන්න පරණ නටබුන්. සමහර විට අවුරුදු 300-400කට වැඩි මිසක් අඩු නැහැ. දැන් ධම්මික මම සහ ප්‍රනාන්දු බොහෝම විමසිල්ලෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඔව් එක පාර මහා අමුතු සත්‍යයක්. හරියට මොකා හරි පිබිනෝ වාගේ. විටින් විට ඇහෙනේ සත්‍ය ඇරෙන්නේ වටපිටාවේ පැහැදිලි කිසිම දෙයක් නැතුවා. මයි කන්බෙරේ පුපුරල යන්න තරමට එහුණු ඒ ධම්මිකගේ කෑගහිල්ලත් එක්ක මම ඒ වෙලාවේ දැක්කේ කළු පාට විශාල නාගයෙක්. ඌ පෙනී පුප්පා ධම්මික ගාවින් ගල්කුල කසට රිංග ගත්තා. ඒක තව මොහොතක් ගෙහිමේ වුණා නම් උගේ වම් කකුල ඒ කළු නාගයාගේ විසදල සිතුරු කරලා ඌ පේරුනේ පූරුවේ පිනකට. ඒක කොහින්ද ආවේ? ඒ සිද්ධ වෙච්ච දෙයට ධම්මික හොඳටම පිරාන්ත වෙලා ඈතින් ඈතට පටහිර තියාවට පයින මලහිරුගේ මලානික ආලෝකයත් මොකක්දෝ දෙයක් මට කියනවා වාගේ. හිතට දැනෙන හැඟීම මහා මෝසලයි. වටපිටාවේ තියෙන ග්‍රීෂ්ම කතිය අඩු වෙලා හීතල හුලම් පාරක් අපි අතරින් එහාට මෙහාට කැරකෙනවා. ඒ ආපුතු කුඩා වඩදාගයක් වැනි ඉතා පැරණි නටබුන් ගොඩට වැටෙන මලානික ඉරේලියට එතන තියෙන්නේ මහා මෝතු ලස්සන පාටක්. ඔව් ඊ පාර තව මොකක්දෝ සත්‍යයක්. හරියට කවුරු හරි තාලෙට අඩිය තියනවා වාගේ. නමුත් වටදාගේ දිහාවෙන් එන හඬ ඇරෙන්නේ වෙන කිසිම දෙයක් පැහැදිලි නැහැ. මේ ඇහෙනවද උඹලට ඒ සත්‍යෙ? මෝසල මුස්පේන්තු පරිසරයේ නිහඬියාව පිදිමින් මම මගේ හඬ අවදි කළා. මොන සත්‍යද? ඔය හොඳට ආපන්. මොකා හරි ඇවිදිනවා තාලෙට. මම එහෙම කියන්න ගන්නකොට ධම්මික ප්‍රනාන්දුත් මා දිහා විපරමින් බලා ඉන්නවා. පිසුද මම මොන සත්‍යයක්ද? මං හිතන්නේ ඉස්සෙල්ලා වෙච්ච දේට මේ හිත කලබල වෙලා. දැන් අපි ආපු දිහාටම ගියානම් තමයි හොඳ. එහෙම කියලා ධම්මික ඉස්සරුනේ අපි ආපු දිහාටම ආපහු ගමන පටන් ගන්න. මගේ ප්‍රනාන්දුගෙත් ඒකට කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. මොකද ආපු වෙලාවෙ ඉඳන් මේ තැන බොහොම අමුතුයි. මයි හිත කියන්නෙම
ආපු තිහාට ආපහු හැරිලා ඵලයන් කියලාමයි. වතුර ගැලවිලා කැඩෙන්න ඔන්න මෙන්න තියෙන පරණ දුරකථනෙත් මම එහාට මෙහාට කරකවන්න ගත්තත් සම්බන්ධතා සියල්ල නතර වෙලා. ඉතින් ඉක්මන් ගමනින් අපි තුන්දෙනා ආපු තිහාට අඩි ඉක්මන් කරනකොට අපි ඉස්සර ඇවිල්ලා පරාස් කාලා නතරුනේ රණවීරගේ පරණ බඩකටිට්ටුව. අපේ වතුර ටික නෑවට පස්සේ ඇඟට දැනෙන සනීපෙ බං. උඹ හැමදාම මේ තිහාට යනවද? ධම්මික එහෙම කියන්නේ අතපය එහාට මෙහාට කරකෝලා. හැමදාම මේ තිහාට යවෙන්නේ නෑ බං. හැබැයි පුළුවන් හැම වෙලාවෙම මං එහෙට යනවා. කොළඹ ඉන්නකොට මන් නොදන්න එකක් කෑ උදේ හවස ටැප් එකෙන් බේරෙන වතුර ගැන. වීර එහෙම කියවුවේ අපි තියා බලලා බොහොම ආඩම්බරකමට. ඕව ඉතින් මේකුන්ගේ ගමනේ දවල් කාලෙට කොච්චර කිනි මත්තහන් උනත් හැන්දෑවටත් රැටත් ඒ පරිසරය බොහොම සුන්දර එකක් වුණා. ඒක නෙමෙයි බං. මොනාද අපි රෑදියාවට අද කන්නේ? තියනෝද වල්ලූරු මසක්වත් කටගැස්මට? රණවීර සිල්පරම් මාමයේ කෙනෙක්ගෙන් ගෙන රාපෝතල් 4-5ක් පමණ. ඔහුගේ බඩකටිත්තු වාහනයෙන් හොරාට පානකොට මම කියන්න උනේ ඌ දිහා ඔලුක්කුවට hina වෙලා. උඹ හිතනවද බම් මේ බංගලාපේ අයිතිකාරයා? ඒ කියන්නේ මේ මම. උඹලා බඩගින්දරේ තියලා ආපහු කොළඹ යවාවි කියලා. ඔන්න එතන ඉඳන් තමයි එදා රෑ පැතුරු පාටිය පටන් ගත්තේ. පෙරේට උපන් හපන් කංකියු ධම්මික. දැන් ඒක ගහන්නේ මුළු බංගලාවටම ඇහෙන්නේ. මං උපරීම සද්දෙට සර්පිනාව ගහනවා. ඒ මදිවට පැත්තක ඉඳන් ගානට පතේ අල්ලන බීරෙක් ප්‍රනාන්දුවත් අපි සපයන සංගීතයට උපරීම සාධාරණයක් කරනවා. බංගලාවේ වැඩ කරන සිරිපාල මාමා ගියුම් පිහුම් වලට සම්මාන දෙන්න වටිනවා. එයා නම් ඉතින් කරන්නේ පැත්තක ඉඳන් අපි දිහා බලාගෙන hina වෙන එක. හොඳ පතමට හදාපු වල්ලූරු මස්, බිත්තර මාළු සහ කුකුල් මස් වගේම තව එක එක ಜಾති කොටක් වීරය අපි වෙනුවෙන් පිළියෙල කරලා. විටින් විටේ හිස්වන රාබෝතලු ඒ කෑම සත්කාරවලට තිබිනි නැතුවා. මහත්තයලට තව ඕනේ මොනා හරි තියෙනවා නම් කියන්න. අපේ මහත්තයා මෙහෙට නෑයෝ කවදාවත් හිස් අතින් අල්ලන්නේ නැතුව. ඒ සිරිපාල මාමා. මහත්තයලට මම මේ කියන්නමයි හිටියේ. බංගලාවේ හා මෙහා රැට ඇවිදිනකොට පරිස්සමෙන්. අරාධන සියඹලා ගහදිහාවේ. මේ සයිසිතද කළු දෙපරේ. ඔව්. සිරිපාල මාමා අතපය දික් කරලා එහෙම කියනකොට හැබැයිම නේන්නම් සියඹලා ගහදිහාවේ විශාල කළු දෙපරේ. බංගලාවේ මුදුන් ලීයට එල්ලලා තියෙන විදුලි ලාම්පුවේ සැරේට දිපරේ දිලිහෙන්නේ අලුත පින්තාරු කරාපු කළුවර ලීයක් කානට. මහත්තයලා කලබල වෙන්න කාරි නැතුවා. ඒට උදැහැනක් වෙනකොට මම කැප්පැට්ටියක් කොළ ටිකක් හොයලා ඕකට දුමක් තියනවා. සිරිපාල මාම එහෙම කියන්න ගන්නකොට බංගලාවේ ඉස්සරහා පොළොවට වෙලා හරියට නැටුම් මෙයුම් රැඟුම් දාන අපේ සත්තේ තව ටිකක් විතර වැඩි වෙන්න ගත්තා. හරියට තිබරට හූති උඹ වාගේ. හෝරාව 1 2 3 ගෙවිලා පැතුරු පාටියේ අවසාන හරියට එනකොට අපි 4 දිනාගෙන් 3 දිනෙකම වාගේ හිටියේ කකුල් 4න්. ඔන්න ධම්මිකයි සිරිපාල මාමයි පැත්තක ඉඳන් වෙන මොනාදෝ කතා වෙනව මට පේනවා. ඔන්න රෑ 10 මාර 11ට කිට්ටු වෙනකොට සිරිපාල මාම නිදිමතයි කියලා බංගලාව පහළ මාලේ කෙළවරේ තියෙන කාමරයට ගිහින් දොර වහගත්තා. ඒ පාර ධම්මික කරන්න ගත්තේ වතුර ජෝකුවක් අරන් අපි එක එකාගේ මූණට වතුර හින්න ගත්තු එක. නැගිටහල්ල බන්දෙන්වත් බොහොම අමාරුවෙන් නිහ අල්ලගෙන නැගිටපු මම ප්‍රනාන්දුව සහ රණවීර බංගලාවේ පහළ මාලේ නිදියන්න තීරණය කරේ. ඉහළ මාලෙට යන පඩිපෙල් 15 20 නගින්ට අපේ කකුල් වලට වාරු නැති හන්දා. ඊට එහා ගිය රාමත මාත් වීරේත් බංගලාවේ ස්තූපුවත් එක්ක තියෙන පළවෙනි කාමරේටත්
ප්‍රනාන්දුවයි එහා පැත්තේ තියෙන කාමරයටත් ගියා. මට මතකයි බංගලාවේ දොරත් එක්කම තියෙන යතුරු කැරැල්ලෙන් යතුරක් තෝරගෙන මා මිත්‍ර තම්මික ඉහළ මහලට හිමීට නගින්න ගත්තු හැටි. බංගලාව පහළ පෝටෑව දිහාවේ නරියෙක් සත්‍යෙට හූ තියෙනවා. මට විශ්වාස කරන්න බැරි එකම දේ මෙච්චර රාමතින් නින්දට ගිය මට රෑ දෙකට හරි ජාමේ නරියෙක්ගේ විකාරේ සත්‍යකට මෙහිම හැරුණේ කියන එක. මොනා කරන්නද? වෙලාව පාන්දර දෙකට කිට්ටු කරලා බීපු රාවල පවර් එකටද කොහෙද මයි ඔළුවට පොල්ලකින් තඩි පාල වාගේ කැක්කුමයි. ඉම්මදිවට කාමරේ පුරාම තියෙන සුපුරුදු රාපසුඹ කියා ගන්න නොතේරෙන මහා මෝසලකමක් මගේ හිතාසේ හොල්මන් කරනවා. බාගෙට ඇල්ල තියෙන තොරපියන් අස්සෙන් පේන්නේ අන්ධකාරේ ගිල්ලා තියෙන බංගලාවේ අඳුරු ස්තූපය. වීරෙනම් අතර කාදින් ඇදලා කරවනවා. ඒකගේ සත්‍ය හරියට ලීරනවා වාගේ. ඔන්න ඒත් එක්කම තමයි මොකක්දෝ සත්‍යයක් මට ඇහෙන්න පටන් ගත්තේ. ඔව්. කවුරු හරි බංගලාවේ උඩුමහලේ ඇවිදිනවා. නෑ. ඒ ඇවිදින එක ඇවිදින්නේ සොල්තරේ උඩ. ඒත් මේ වෙලාවේ මොකද සොල්තරේ උඩ ඇවිදින්නේ? ඒ වෙලාවේ උඩ තට්ටුවෙන් ඇහිච්ච සත්‍යෙට මට ඔන්න හිටිතෙන් අමතකුණා. ඒත් මම එහා පැත්තේ ඉන්න වීරේ තාම හොඳටම කුරුණවා. ඌට ලෝකෙ පෙරළුණත් ඔච්චරයි කියලා මම විකාට ඇඳින් බෑගත්තා. බාගෙට ඇල්ල තියෙන දොරත් ඇරගෙන එනකොට මට එහා පැත්තේ කාමරේ හිටිය ප්‍රනාන්දුවත් මත් එක්කම එළියට ආවා. ඒ උඩ තට්ටුවෙන් නැහුනේ ධම්මිකගේ ලතෝනිය. ඒ ගැන කිසිම සැකයක් නොතිබුණු නිසා මාත් ප්‍රනාන්දුවත් විකාට නගින්න ගත්තේ බංගලාවේ උඩ තට්ටුවට. මුළු බංගලාවම මූසල මුස්පීන්තු පාටයි. හරියට කියා ගන්න තේරෙන්නේ නැති මොකක්දෝ දෙයක් අපි එක්කම අපේ පිටුපහින් එනවා වාගේ. අපි පීකෙට කාමරේට ආපුවාම ධම්මික ඔහුගේ අත් දෙකින්ම බෙල්ල මිරිකන් ඇඳ දිහාවේ හාට මෙහාට පෙරලෙනවා. උගේ ඇස් රතු වෙලා කට වම් පැත්තට වින්න සුදු පාටට මොනවාදෝ පීරෙනවා. ඉම්මදිවට ඒක කරවන්නේ උකුරෙන්. බාගෙට ඇල්ල තියෙන ජනේලෙන් එන හීතල හුලම් පාර මගේ ඇඟ හිරකඩු නංවන්නට සමත් වුණා. මොකද යකෝ මේ? කාමරේ කෙළවරේ ඇති විදුලි ස්විචය දමමින් ප්‍රනාන්දු එහෙම කිව්වේ කෑ ගහලා. ඉන්පහු කරන්න දෙයක් නැතිම තැන තමයි මම චටස් කාලා දීලා ඇත්තේ ධම්මිකගේ කම්මුලට. ඔන්න එතකොට තමයි විකාර විදියට කොරොත් යදින එකත් වෙව්ලිල්ලත් නතර කරලා ධම්මික යාන්තම් පියවිසියට ආවේ. ඒක ඇවිත් මගේ බෙල්ල විකන්ට හැදුවා. මේ වගේ තත් මේ වගේ. ධම්මික මහා සත්‍යයට කෑ ගහන ගමන් අපිට කාමරේ එහා මෙහා පෙන්නනවා. මොකාද තොගේ බෙල්ල විකන්නාවයා? මම තරමක කෝපයෙන් එහෙම කියන්න කන්නකොට ආනේ නෑ බං. ඒක හිටියේ මගේ ඇඟ උඩ. ඒකේ මූණ නිකන් දැලි වලඳ වාගේ. ඇස් කිරි ටික නිල්ම නිල් පාටයි. ඔව්. ඒක මෙහෙම මන් දිහා කන්න වායි බලාගෙන. ඒක සැරින් සැරේ මාත් ප්‍රනාන්දුවත් දිහා බලාගෙන එකම විකාරයක් එක දිගට කියවනවා. මේ යමල්ලා දැන් පල්ලෙහාට. උඹට පුළුවන් මා එක්ක නිදා ගන්න. ප්‍රනාන්දුව මා දිහා බලන් එහෙම කියනකොට ධම්මික වාරු කරන් අපි හිමීට පහලට පහින්ට ගත්තා. අපි යනකොට වීරි කුරුත් යතින සත්‍ය මය කන ළඟ තිබ්බා වාගේ. බොහොම අමාරුවෙන් ධම්මිකව වත්තම් කරන් පහලට ආපු අපි ගිනි රස්නෙට රත් වෙලා දාඩියෙන් පිඟිලුණු ධම්මිකව කාමරේ ඇඳ පැත්තක හාන්සි කෙරෙව්වේ හිමීට. බංගලාවේ හා දිහාවේ තරඟට හූ තියෙන නරිනාම්බා සැරින් සැරේට සත්‍යයේ තියෙන බකුසු සත්‍යෙත් එක්ක නින්දනම් අහලකටවත් ආවේ නැතුවා. මමයි ප්‍රනාන්දුවයි කලේ බංගලාව ඉස්සරහා තියෙන ස්තෝපුවට වෙලා හිස් වෙලා තිබුණු රාබෝතල් භාගයක් විතර හිමීට ඉවර කරන්නට ගත් එක.
බංගලාවේ ස්තූපයේ තියෙන ඉතා කුඩා ආලෝකයක් විතරයි. වෙලාව පාන්දර 3ට කිට්ටු කරලා. හිමිහිමීට මත් වතුර තොල ගානා ගමන් මාත් ප්‍රනාන්දුවත් නිදිකට කඩන්න ගත්තේ. ස්තූපයේ තියෙන විශාල හාන්සි පුටුවට දිග ඇදිලා. ඕම් බලපං ඕම් බලපං උඩ තට්ටුවේ මොකාම හරි ඇවිදිනවා. හරියට දංගලක් එහාට මෙහාට යනවා වගේ. නින්ද යන්න ඔන්න මෙන්න තියෙනකොට මට එහා පැත්තේ පුටුවේ දිග ඇදිලා උන්නු ප්‍රනාන්දුවා ඒ විදියට මොනාදෝ කුටු ගානවා. ඔය ඔය මොකා හරි උඩ තට්ටුවේ ඇවිදිනවා බං. මොකාද? ඔව් ඒ සිරිපාල මාමා වෙන්න ඕනේ. සිරිපාල මාමා ඉතුරු බෝතල් පාගෙන් 3 කාලකට වැඩි දීලා උන්නු ප්‍රනාන්දු හිම කියනකොට නින්ද පැත්තකට දාලා මම හාන්සි පුටුවෙන් විගාඩ නැගිට ගත්තේ මේ මොන වදයක්ද කියලා හිතලා. හැබැයි නේනම් ආයිමත් අර සොල්තරේ දිහා ඇවිදිනවා. හරියට මේ සත්‍ය ගැන කියනවා නම් ඒක හවස පොකුණ දිහා වැහුණු කිච්චි සත්‍ය වාගෙමයි. මයි හිතෙන් හොඳටම කලබල වෙලා. කරන්න දෙයක් නැතිම තැන අනේ දෙවි පිහිටයි කියලා හිතලා මයි කකුල් වලටත් වැඳලා ආපහු මම නගින්න ගත්තේ උඩ තට්ටුවට යන ලීපටි පෙළ. ප්‍රනාන්දුව නිදාන ඉන්න හාන්සි පුටුවේ දිහා තියෙන මලානික මූසලාලෝකේ ඇරින්නේ උඩ තට්ටුවත් එක්කම තියෙන සොල්තරේ මිනි කනත්තක පාළු පවක් ඔසුලනවා. දෙයියන්ගේ පිහිටෙන් මගේ ළඟ මගේ ලතරන් දුරකථනයේ ආලෝකය තියෙනවා. මම සොල්තරේ උඩ යන කෙච්චි සද්දෙට එළිය අල්ලනවා. ඒ පාර එතන බලු බල්ලෙක් නැහැ. ඊට පස්සේ සොල්තරේ ඇවිදින සද්දේන අනික් පැත්තට. ඒ පාරත් ඒ දිහාවේ මොකාවත් නැහැ. මේ මොන ජංජාලයක්ද කියලා මගේ ඉහනිකට සීතල වෙලා යනකොට මම කරේ හනිකට පහළට තියෙන ලීතරප්පුව දිහාට වේගෙන් දුවන්න ගත්ත එක. ඕම හිටපං මිනිසයෝ. මට කතා කරන සත්‍ය හරියට ගෑණියෙක් වාගේ. බොහෝම පොරෝසු නමුත් බංගලාව පුරා මේ හඬ දෝංකාර දෙනවා. මයි නල්ල දිගේ සීතලට දාඩිය බින්දු පීරිනකොට මම කරන්නේ ආතක් පාතක් නැතුව මගේ දුරකථන එහාට මෙහාට වනන එක. ඔය ඒ පාර එන්නේ කෙච්චි සද්දේ. පේන්න කිසිම දෙයක් නැති වුණත් ඒ සද්ද හිමීට යන්නේ ධම්මික ඉස්සල්ලා හිටිය කාමරේ දිහාවට. මේ මුළු දෙවෙනි තට්ටුවට මං විතරයි. මගේ තනියට වෙන මොකා කියලා ඉන්නද? කියා ගන්න තීරෙන්නේ නැති මහා මූසල හැඟීම් තොගයක් මයි හිතේ එහාට මෙහාට කැරගෙනකොට බයත් එක්කම උඩුමාලේ පැත්තක ඇති සොල්තරේ පහු කරලා මම ධම්මික හිටිය කාමරේ දිහාට යන්න ගත්තා. මම කාමරේ දිහාවට යනකොට වටපිටාව මීයට පිම්බ වාගේ. මයි අතේ තියෙන නතරම් ෆෝන් එක එහාට මෙහාට ගහනකොට මට පේන්නේ හැටි වෙලා පොඩි වෙලා තැන තැන කහපාට ගැහිච්ච ධම්මික නිදාවුණු ඇඳ ඇතිරිල්ල. ඒ මදිවට කාමරේ පුරාම උහුලන්න බැරි තරමේ වමනේ කුණු කඳ. අපි ඉස්සෙල්ල වතාව එනකොට ඇරලා තියෙන ජනේලේ තාම මේ විදියටමයි. වෙනසකට තියෙන්නේ ඒක දැන් සම්පූර්ණයෙන්ම වාගේ ඇරිලා. ඉන් එහා පැත්තට වෙන්න තියෙන කළු වන බූටෑප බංගලාව දිහා බලා ඉන්නෝ වාගේ මට දැනෙනවා. අපේ මයි හිත කලබල වෙලා. කෝ කාමරේට ආපු එකෙක් ඉන්නව නම් ඉන්නේ බෑ පේන්නේ. මම එහෙම කියලා කටකත්ත විතරයි. එනියක් ගැහුව වාගේ මගේ පිටුපයින්. ඔව්. හරියට මයි පිටුපයින් මොකක්දෝ වැටුණා. ඒක ලී පොළවට වැටිලා බිත්ති හතරේ ඒකේ සද්දේ තූම්කාර දෙනකොට මයි දෙපයි හිරි වැටිලා යන්න කත්තේ
මේ මොන වින්නයකටද මම මේ කොටුනේ කියලා හිතනකොට අතපය විවුලන ගමන් මම හිමීට මය පිටුපාදියාවට මගේ දුරකථනය කැරකෙව්වා. දෙයනේ එක පිළිමයක්. මම විකාට ඒක අතරගත්තේ මොකක්ද කියලා බලන්න. ඒක බොහෝම බරයි. උඩුකය නිර්වස්ත්‍ර කෑනු පිළිමයක්. පිනුමේ හැටියට නම් තඹ හෝ පිත්තල වෙන්න ඕන. හැබැයි බොහෝම පරණයි. වෙනසකට කියලා තියෙන්නේ ඒ පිළිමින්න කෑණි කිහදියාව හරිම අසාමාන්‍ය විදියට වම් පැත්තට ඇඹරිලා තියෙන එක. වෙන්නේ මොනවාද කියලා කිසිම දෙයක් පැහැදිලිව තේරෙන්නේ නැති වුණත් කාමරේ එක දිහාවක තිබුණු කණ්ණාඩි මේසියට ඒක තියලා මම එහෙම්ම මාවේ පාල තට්ටුවට මොකාදී උඩ තට්ටුවේ සැරින් සැරේට ඇවිදින්නේ. ඉතින් බොහෝම අමාරුවෙන් හොයාගත්ත වීදුරුවකට කුස්සියේ ඉඳන් හිමීට වතුර ටිකක් පුරව ගන්නකොට මට ඉපේටම කියවුනේ එහෙම දෙයක්. මම පිපී හිටපු වතුර වීදුරුවත් පිට උගුර ගියා. බංගලාව ඉස්සරහා දොර දිහාවේ තටපට කාලා මොකාදෝ සද්දෙට දොරට ගහනවා. මේ මල පාන්දර මොකාද බංගලාවේ දොරට ගහන්නේ? අනික ප්‍රනාන්දුව වෙරිමතින් හරි ඒ දිහාට යන්න ඉපෑය. මම හිම්ම ඉස්සරහට යනකොට ආන්සි පුටුවේ දිග ඇදලා ඉන්න ප්‍රනාන්දුව මහා සද්දෙට ලීරනවා. ඔව්. තාමත් ඒ සද්දේ විදියටම. මට පුදුමයි මෙච්චර මල විකාරයක් වෙන වෙලාවක මේ බංගලාවේ ඉන්න මොකාටවත් ඇහැරෙන්නේ නැති අය කියන එක. අටුම තරමේ සිරිපාල මාමටවත්. පැටි පිටි කාලා වැදින දොරේ සද්දෙට සැරින් සැරේට මයි පපුව කැසිලා යනවා. මොකාද ඔය මේ මහ පාන්දර බංගලාවේ දොර කඩන්ට හදන එක? මම එහෙම කියලා කිව්වේ කෑ ගහලා. එහෙම්ම ගිහින් බංගලාව ඉස්සරහා දොර ඇරියා. ඉස්සරහා බෝටෑව එක තියෙන බංගලාවේ මිදුල ඇරෙන්න වෙන මොනා දකින්නද මම? බංගලාව ඉස්සරහා මිදුලට පැහැලා එහාට මෙහාට සක්මන් කරමින් නුන්නු මම බලාන උන්නේ. තාමත් රුම් සද්දෙට තිබුරු කරගෙන කළුම කළු පාට කළු දෙප්‍රේ දිහාව. මුදුන් ලීයේ ඉල්ලලා තියෙන සුදු පාට ආලෝකෙට ඉස්සෙල්ල වාගේ තාමත් ඒක දිලිසෙනවා. මට කල්පනා වෙන්නෙම ඉස්සෙල්ල නිදි නැති රැයක් පුරාවටම මම දැක්ක විකාර දේවල් ගැන. බොහොම පර කල්පනාවකට මම වැටෙන්නේ නැති. ඒ කල්පනාවස්යෙන් මට දකින්න ලැබුණේ මගේ ජීවිතේ කවදාවත් නොදකපු දෙයක්. කළුම කළුස කෑනු රූපයක්. ඇස් දෙක තද නිල් පාටට දිලිසෙනවා. ඒකෙකි බෙල්ල බොහෝම අසාමාන්‍ය විදියට වම් පැත්තට ඇමරිලා. ඒක මට බොහෝම හුරුපුරුදු දෙයක් වුණත් මගේ මතකයට එන්නේ ඒ මොකක්ද කියලා කියන්න. බංගලාවේ ගේට්ටුවෙන් එහා දිහාවේ තියෙන බෝටෑවට වෙලා ඒකෙ මන් දිහා බලාන ඉන්නවා. ඒකෙ මන් දිහා බලාන ඉන්නේ බොහෝම තරහින්. මම ලෑස්ති වුණේ වේගෙට බංගලාව දිහාවට දුවන්න. ඕම හිටපං මනුස්සයෝ මැරුණොකා මාව හිටපු තැනට ගිහිල්ලා දාපං කියලාපං මාව. එහෙම කියලා මයි පිටුපයෙන් නැවුණුවේ සත්‍යෙට මම තිව්වට වඩා ඈතට වීසි වෙලා ගියා වාගේ. එය කැකෑරගෙන ආව වේදනාවත් එක්ක මම බංගලාවේ දොර ඉස්සරහා මැද වැටුණා. මං ඉස්සරහා තිබ්බේ ධම්මිකගේ කාමරේ තිබ්බේ පිළිමි. ඔව්. ඒ පිළිමෙම තමයි. ඉතින් යාන්තමට සිහි එනකොට රණවීර ප්‍රනාන්දු ධම්මික ඒ වගේම සිරිපාල මාමා හිටියේ මං ගාව. දාඩියෙන් දෙතපත් වෙච්ච නළල මයි ළඟම ඔන්නු සිරිපාල මාමා හිමීට උණු වතුරෙන් මාත්තු කරනවා. සිද්ධ වෙච්ච දේවල් හිටස් තොගයක් සහිතව පැහැදිලි වුණත් මම දැක්ක දේවල් මයි මිතුරන් කොහොම පිළිගනිවිද? ඉතාම අවිනිශ්චිත දෙගිඩියාවක මං අතරමං වෙලා
මගේ දිහා බොහොම විකාර විදියට බලාගෙන හිටිය ධම්මික. කෝබං කීර්ති මයි කාමරේ තිබ්බ අර පිළිමේ. මං කාමරෙන් එන්න ඉස්සෙල්ලත් ඒක එතන තිබ්බනේ බං. ගමේ පන්සලේ පිරිත්තට ඈතින් ඈතට දෝංකාර දෙනකොට හිතේ ප්‍රශ්න තොගයකුත් තියාගෙන මං හිමීට ඇස් දෙක පියාගත්තා.